thank you. හෙලෝ හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. අද අපිට නිවාඩු දවසක්. ඉතින් අද දවස ගෙවෙන්නේ කොහොමද කියලා, අද මොනවද අපි කරන්න ඉන්නේ කියලා තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ග්‍රොසරි shopping කරන්න, මීල් ප්‍රෙප් කරන්න දවස් 2-3කටම තියෙනවා. ඒ වගේම ගොඩක් කාලෙකින් කන්න ලැබෙන කෑමක් හදාගෙන කන්නත් හිතාගෙන ඉන්නවා. නිවාඩු දවසක් යවානේ. ඉතින් පරක්කු වෙලා හැරිලා මොන හරි උදේට පොඩි දෙයක් හදාගෙන කන්න තමයි හිතුවේ. වැඩි දෙයක් නෙමෙයි. ඉතින් බන් එකක් තමයි කන්නේ. මොකද මේ අපි අද එළියට යන්නත් ඉන්නවා. අපිට බඩු ගාගයක් ගන්න තියෙනවා මේ සතියේ. ඉතින් ටිකක් වැඩිපුර වෙලා එළියේ ඉන්න වෙන නිසා මොනවා හරි කාලා බීලා යන එක කොකටත් හොඳයිනේ. සුපර්මාකට් එකට අපි යන්නේ ලිඩ්ල් එකට අද. ඊට පස්සේ තව පොඩි බඩු වගයක් ගන්න තියෙනවා. ඒ නිසා හෝම් බාගින්ස් එකටත් යනවා. ඊටත් පස්සේ ලංකාවේ ස්ටෝර් එකකට යන්නත් ඕනේ. මොකද අපිට ලංකාවේ එළවලු කෑම ಜಾති හැම ගන්න පුළුවන්. ඒකට නම් අපි යන්නේ සාමාන්‍යයෙන් මාසයකට දවසක් වගේ තමයි. අපි කැමති දේවල් මොන හරි තිබුණත් වැඩිපුර ගෙනල්ලා අපි තියාගෙන ඉන්නවා. මුලින්ම අපි ලිඩ්ල් එකට ආවා. ඉතින් සුපර්මාකට් එකේ බඩු ගන්න ඒවා ලොකුවටම වීඩියෝ කරලා නැහැ. අපි ගෙදර ගිහිල්ලා මොනවද ගත්තේ කියලා බලමු. හෝම් බාගෙන් එකේ නම් ඇත්තටම මේ ඊස්ට් එකට ගොඩාක් දේවල් දාලා තිබුණා. හරිම ලස්සනයි. එක එක ඩෙකෝස් තියෙනවා. ගෙවල් වලට ඕන දේවල් ගොඩාක් ඒවා. ඉතින් ඒ වගේ පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම ගත්තා. ඉතින් මේ බඩු ටික තමයි අද අපි අරගෙන ආවේ. පොල්, එතකොට සෝයා මීට්, මුරුංග කොළ, රම්පෙ කරපිංචා, ගොටු කොළ, රතු ලූණු, තව සේර එහෙමත් තිබුණා ලංකාවේ ස්ටෝර්. අනිත් හැමදේම ලිඩ්ල් එකෙන් තමයි ගත්තේ.
මේ රාම්පේ පැකට් එකේ ඇත්තටම ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා පාවිච්චියට ටිකක් අරගෙන මම අනිත් ටික පොඩියට කපලා ෆ්‍රීස් කරනවා. හෝම් බාගෙන් එකෙන් මෙන්න මේ රෝස්මෙරි ඉන්ෆියුස්ඩ් ෂැම්පූ එකක් ගත්ත බලන්න කොහොමද කියලා. තව බූට්ස් එකෙන් විටමින් C සීරම් එකකුත් ගත්තා. මේක මං හිතනවා හොඳ ඇති කියලා. බලන්න ඕනේ try කරලා. ග්ලාසස් වලට ක්ලීනින් වයිප් සෙට් එකකුත් ගත්තා. ඉතින් ලිඩ්ල් එකේ මෙන්න මේ ඩුබායි චොක්ලට් තියෙන මෆින් එකක් මම හිතන්නේ හම්බුණා මේ ෆ්‍රී බිල් එකට. ඉතින් ඒකත් කාලා අපි උණු ප්ලේන් ටිකකුත් බීලා මීල් ප්‍රෙප් කරන්න පටන් ගත්තා. මුලින්ම සෝයා මීට් එක හැදුවා. ඉතින් මේක හරි රසට ආවා. අනිත් එක ගොඩක් කාලයකට පස්සෙත් කන්නේ. ඒ නිසාත් වෙන්න ඇති. සෝයා මීට් එක අනිවාර්යෙන්ම ඉතින් කන්නේ පරිප්පුනේ. පරිප්පුත් හැදුවා කිරට. ඊට පස්සේ මම ඇපල් වගේක් ඉව්වා. මේක හරියටම අඹ ඉව්වහම තියෙන්නේ ඒ වගේම ඒ රහම වගේම තමයි යන්නේ. ඉතින් මීල් ප්‍රෙප් කරලා ඉවර වෙලා පොඩ්ඩක් රෙස්ට් එකේත් ඉඳලා රෑ වෙලා උයන්න පටන් ගත්තා. අද ක්‍රැබ් කරි එකක් තමයි හදන්නේ. මේක ෆ්‍රෝසන් ක්‍රැබ් එකක්. ක්‍රැබ් කරි එකයි පොල් සම්බෝලයි පානුයි තමයි අද රෑට කන්න ඕනි කියලා හිතාගෙන ඉන්නේ. මේ ක්‍රැබ් එක ක්ලීන් කරලම තමයි තිබුණේ. ඒ වුණාට ආයෙමත් දෙහි එහෙම දාලා හොඳට මම ආයෙමත් ක්ලීන් කරා. ඊට පස්සේ සීසන් වෙන්න ලුණු ගම්මිරිස්, කහ කුඩු, මිරිස් කුඩු ඒ ටික දාලා චුට්ටක් කළා තිබ්බා. ඒ අතරේ කරියකට ඕන දේවල්, එතකොට පොල් සම්බෝලේකට ඕන දේවලුත් කපලා කරලා ලෑස්ති කරලා ගත්තා. ඉතින් මම හදන්නේ සාමාන්‍යයෙන් පොඩි තෙම්පරාදුවක් දාලා ඊට පස්සේ ක්‍රැබ් එක එකතු කරලා පොල් කිරි දාලා පොල් කිරි ටික නටවලා ගන්න එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් අබ සූදුරු, එතකොට ලුණු, අමිරිස්, කරපිංචා, රම්පෙ, කුරුඳු කෑල්ලක් මේ දේවල් දාලා තෙම්පරා දුන්නාන් පස්සේ ක්‍රැබ් එක එකතු කරලා හොඳට කලවම් කරලා චුට්ටක් කරලා තැම්බෙන්න තියෙනවා තෙලෙන්ම මම නම්. කකුලුව කියන්නේ උෂ්ණ කෑමක්නේ. ඉතින් මුරුංග කොළ ටිකක් දාගන්න ඕනේ. මං මුලිනුත් ටිකක් දැම්මා. ඊට පස්සේ අන්තිමට දිය කිරි දාලා ඉවර වෙලා මිටි කිරිත් දාලා අන්තිමටත් මං උඩින් තව කොළ ටිකක් දැම්මා. ඒ රසෙට තැම්බෙන්න කියලා කොළ ටික. ඒ අතරේ පාන් ටිකක් රෝස් කරගත්තා. මෙන්න මේ විදිහට තමයි අන්තිමට කරි එක ආවේ. මේ ක්‍රැබ් කරි එක හරිම රසයි. ඒත් එක්ක පොල් සම්බෝලෙකුත් හැදුවා. මේ හොඳට දෙහි අමුල්ල එහෙම දාලා. මේක හස්බන්ඩ් තමයි හැදුවේ පොල් සම්බෝල. ඉතින් ආ විදිහට තමයි අද රෑට කන්න ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද නිවාඩු දවස ගෙවිලා ගියේ. ප්‍රොඩක්ටිව් දවසක්, ගොඩාක් වැඩ කරගත්තා. ප්ලෑන් කරගන්න තියෙන දේවලුත් අපි දෙන්න ලබන සතිය කරන්න තියෙන වැඩ ඒවත් අපි හිමීට ප්ලෑන් කරගත්තා. ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.